ඔයාගේ ලග්නය මේෂ සිංහ ධනු. මෙන්න මේ ලග්න තුනෙන් එකක් නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාගේ ජීවිතේ අතීතය කොයි වගේද? වර්තමානයේ කොයි වගේද? අනාගතය කොයි වගේද කියලා අපි මේ රීඩින් එකෙන් බලමු. රීඩින් එකෙන් ඔයාට ඉස්සෙල්ලම කියනවා ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු නොවුණු සිදුවීමක්. එහෙමත් නැත්නම් ඔයා කවදාවත් හිතපු නැති දෙයක් ඔයාගේ අතීතයේදී සිද්ධ වෙලා තියෙනවා කියලා. ඔයාගේ අතීතයේදී ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. රීඩින් එකෙන් ඔයාට කියනවා අතීතයේදී ඔයා විශ්වාස කරපු කෙනෙක් හරි එහෙමත් නැත්නම් ඔයා විශ්වාසයෙන් හිටපු දෙයක් හරි කඩා වැටීමට ලක් වෙලා තියෙනවා කියලා. ඔයා විශ්වාස කරපු කෙනෙක් ඔයාට බොරු කරලා තියෙන්න පුළුවන්, ඔයාව රවට්ටලා තියෙන්න පුළුවන්, ඔයාලා දෙන්නගේ අතර තිබ්බ සම්බන්ධය කඩා වැටලා තියෙන්න පුළුවන්, මොනවා හරිම දෙයක් වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා විශ්වාසයෙන් කරපු ව්‍යාපාරයක් මොකක් හරි ඒ වගේ දෙයක් මොනවා හරි ප්‍රශ්නයක් වෙලා කඩා වැටෙන්න පුළුවන්, මොනවා හරිම දෙයක් වෙලා තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ වර්තමාන තත්ත්වය ගැන බලද්දී ඔයා තාමත් මොකක් හරි දෙයකට ඒ කියන්නේ ඔයාගේ අතීතයේ සිද්ධ වෙච්ච දෙයකට ඔයාට අහිමි වුණ දෙයක් හින්දා මොකක් හරි දුකක් හිතේ තියාගෙන ඉන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම රීඩින් එකෙන් කියනවා මේ කාලයේදී ඔයාට තියෙන දේවල් ගැන හිතන්නේ නැතුව ඔයාට නැති දේවල් ගැනම හිතමින් දුක් වෙන කාලයක් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාට නැති දේවල් ගැනම හිතමින් ඉන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයා මේ කාලයේදී කෙනෙක්ගේ වෙනස් වීමක් ගැන නිතර කල්පනා කරනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයාට කෙනෙක් මොන හරි වේදනාවක් දීලා තියෙනවා නම් ඒ වේදනාව තාම සුව වෙලා නැහැ කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා නිතරම ඒක ගැන හිතනවා, නිතරම කල්පනා කරනවා, නිතරම දුක් වෙනවා. ඒ ස්වභාවය මෙන්න මේ කාලයේදී ඔයාට තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. නමුත් ඉදිරියේදී නැවත ඔයාගේ ජීවිතයට සතුට එන ලකුණු පේනවා. ඔයාගේ ජීවිතයට ඉදිරියේදී සතුට ඔයාට අවශ්‍ය විදිහට එන ලකුණු රීඩින් එකෙන් පේනවා. ඔයාගේ අනාගතය ගැන බැලුවොත් ඔයාගේ ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට හොඳ ආදර සම්බන්ධතාවයක් ලං වෙන්න පුළුවන් ඉදිරියේදී. ඔයා මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔයාට ඒකට හොඳ හවුල්කාරයෙක් හම්බෙන්න පුළුවන් ඉදිරියේදී. ඔයාගේ ජීවිතයට උදව්වක් දෙන කෙනෙක් ඔයාට හම්බෙන්න පුළුවන් ඉදිරි කාලයේදී. ඒ වගේම ඔයා ආදරයක් හොයන කෙනෙක් නම් ආදරයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ගැළපෙනම කෙනෙක් සමග බැඳීමක් ඇති වෙන්න පුළුවන් ඉදිරි දවස්වලදී. ඒ වගේම ඔයාලා දෙන්න මේ අවස්ථාවේ වෙන් වෙලා ඉන්නවා නම් තරහ වෙලා ඉන්නවා නම් ඔයාලා දෙන්නගේ බැඳීම තවත් ගොඩ නැගෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාලා දෙන්නගේ විවාහය ඇතුලේ ඔයාලගේ ආදරය ඇතුලේ ඔයාලා දෙන්නගේ විවාහය ඇතුලේ මොනවා හරි ප්‍රශ්න තිබ්බා නම් ඒ දේවල් සාකච්ඡා කරලා ඔයාට විසඳ ගන්න පුළුවන්කම අනාගතයේදී එනවා. රීඩින් එකෙන් ඔයාට කියනවා ඔයාට අහිමි වෙච්ච දේවල් ගැන ඔයා දුක් වෙන අතරේ ඔයා පසුතැවෙන අතරේ විශ්වය ඔයාට හොඳ සම්බන්ධතාවයන් හොඳ අවස්ථා නිර්මාණය කරමින් ඉන්නවා කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රීඩින් එක පොදු රීඩින් එකක්. මේ රීඩින් එකේ සමහර කරුණු ඔයාට ගැලපෙන්න පුළුවන්, සමහර කරුණු ඔයාට නොගැලපෙන්න පුළුවන්. මේෂ සිංහ ධනු ලග්න හිමි ඔයාගේ අනාගතය කොහොමද? ඔයාගේ ආදරය කොහොමද හම්බෙන්නේ? කොයි කාලයේද හම්බෙන්නේ? කොයි වගේ කෙනෙක්ද හම්බෙන්නේ? මුදල් තත්ත්වය හොඳ අතට හැරෙන්නේ කොයි කාලයේද? ඔයාට බිස්නස් එකක් පටන් ගන්න හොඳ කොයි කාලයේද? ඒ වාසනාව තියෙන්නේ කොයි කාලයේද කියලා මෙන්න මේ හැම දෙයක්ම දැනගන්න පුළුවන් ඔයාට පර්සනල් රීඩින් එකක් මගින්. තිරේ දිස්වන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාලා ඔයාට පුළුවන් ඔයාගේ පර්සනල් රීඩින් එක ලබා ගන්න.